කරන්නේ නිකන් පිස්සෙක් වගේ. හරි එහෙනම් අයිබෝන් කියමුනේ. අයිබෝන්. ඉතින් කොහොමද මේ නැෂනල් එක තියලා දාවේ? සමහර අය සර් නැෂනල් එක අඳිනවා, සමහර අය මේ විදිහට අඳිනවා. තවත් සමහරව මේ කෝට් එක දානවා. ඉතින් ඒ හින්දා හැමෝටම පොදු වෙන විදිහට පොදු ඇඳුමක් ඇඳගෙන හරියට. දැන් කොල්ලෝ වගේ පේන්න වගේ නේ. දැන් මේ අපේ තරගෙදී සමහරලාට ඉස්සරහට ඔබතුමාට තේරෙයි අයියා අපි මේ කෝට් එකයි ගෙනාවේ කියලා. කන්නාඩි වගේ දේවල් ගෙනාවයි කියලා තේරෙයි. ඉතින් අද අපි කරන දේ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරුවොත් ඇත්තටම මේ අර වැඩේ හරි ගියා. අර කලින් දවසේ කරපු වැඩේ. ඉතින් මෙයාට කිව්වලු මේ ඔයාට මං කැමතියි. හැබැයි ඔයාගේ යාළුවාගේ වගේ හොඳ සික්ස් පැක්ස් තියෙන ඇඟක් හදාගන්න කියලා කිව්වලු ඊපස්සේ. හරි. ඒ වගේම මේ ඉතින් දැන් අපි දෙන්නට අවස්ථාවක් ලැබුණ රටකට යන්න මේ මොකද හසජ නම රටේ ටීකාව කියලා රටක්. දැන් මේ රටට ගියාට පස්සේ අපි එහෙදි දැක්කා මේ වගේම ටැලන්ට් ෂෝ එකක් තියෙනවා. හැබැයි ඒකේ නම youth with talent නෙමෙයි. ඒකේ නම politics with talent. ඒ කියන්නේ මේ රටේ ඉන්න දේශපාලඥයෝ අගමැතිතුමා එතකොට හිටපු අගමැතිතුමා නේද? රතු පක්ෂ නායකතුමා ගොඩක් මෙතුමා කොමසාරිතුමා ගොඩක් ඇවිල්ලා විවිධ අය ඇවිල්ලා කරනවා. ඉතින් ඒ දේවල් තමයි කරන්නේ අපි මෙහෙදි කියන්නේ. ඇත්තටම ගිය වටේදී අපි පොරොන්දුවක් වුණා මේ වටේදී අනිවාර්යයෙන්ම අපි කරන්නේ දේශපාලනෙන් ඔබට ගිහිල්ලා චරිත කිහිපයක් කරනවා කියලා. දේශපාලනට තව චරිත කිහිපයක් එකතු කරනවා. ඒ වගේම ඔබට ගිහිල්ලා තව චරිත ගේනවා කියලා. අද අපි ඒක කරලා තියෙනවා වගේම අපි ඉල්ලනවා. පුළුවන් නම් බලන්න පුළුවන්ද කියලා මේ චරිත අඳුර ගන්න කවුද මේ කරන චරිත කියලා. හොඳයි අපි පටන් ගමු. පොලිටික්ස් විත් ටැලන්ට් වේදිකාවේ පළමු තරගකරු ආකර්ශනීය රැප් සංගීතයකින් ආයිබුවන් මම ආවේ ප්‍රජාතන්ත්‍රවාදී රැප් එකක් කියන්න. මට කුත්තු කන්න බෑ. මට අප්පඩම් අප්පුවා කන්නම බෑ. මතකනේ අප කාලේ වෙච්ච දේ. ඒ කාපු බත් එක ආයි කන්න බෑ. නානකඩේ වාලා හින්දා ඒකේ කුත්තුනේ අපේ අඳුරේ ෆොරින් කෑම කාලා මට ගෙදර යන්න බෑ. මුලෙක නිඳ කාලම්. ඉදිරි කාලම් වාල්ස. නිංගල් වේඩුම් නිංගල් සිටියේ වේඩුම්. දැස් සැපද මීළඟට මේ වේදිකාවට ආපු තරගකරු බොහොම වෙනස් දෙයක් මේ වේදිකාවේදී ඉදිරිපත් කළා. ආයිබෝවන් මම ආවේ දරුණැලවිල්ලක් ඉදිරිපත් කරන්න. මෙහි ඉන්නේ මගේ බබා, මගේම බබා. ඔන්න බබෝ ඇතින්නියා ගල්ලරඹේ සිටින්නියා ගලින් ගලට දල දෙක පූට්ටු කරගෙන හොඬවැල උස්සගෙන පනින්නියා බබුට බයේ පිස්සෙක් වගේ දුවන්නියා. මීළඟට මේ වේදිකාවට ආපු තරගකරු කාඩ් කුට්ටමක් යොදා ගනිමින් බොහොම වෙනස් දෙයක් මේ වේදිකාවේ කරා. කල්පනා කරලා බලන්න. මම මෙතෙන්ට ආවේ මැජික් එකක් පෙන්වන්න. මේ කාඩ් කුට්ටමින්. කල්පනා කරලා බලන්න. මේකේ කාඩ් කීයද? මේකේ තියෙනවා කාඩ් 54ක්. ඒ අප ජෝකර්ලා පාර්ලිමේන්තුවේ විතර ජෝකර්ලා ඉන්නේ. එහෙම නෑ. කාඩ් කුට්ටෙමෙක් ඉන්නවා. නැද්ද? දැන් මේක හොඳට සපල් කරන්න. පුළුවන් තරම් හොඳට සපල් කරන්න. අපට හුඩු වැටුණ නේද? කමක් නෑ. එරබුම කඳුලක් වෙලා මැජික් එක කෙලවුණා. නැද්ද? කමක් නෑ. වැටි තමයි නැගිටින්න ඕනේ. නැද්ද? අම්මපා. මීළඟට 5 දෙනෙක් හිටපු අග්‍රාමාත්‍යතුමා, මැකෝතුමා, ගම්මුදා ඇමති, විදේශ කටයුතු ඇමති සමගින් ද්‍රවිඩ ශේත්‍රයේ නායකයෙක් එකම කණ්ඩායමක් හදාගෙන වේදිකාවට ඇවිල්ලා එකම ගීතය කොටස් 5කට කඩලා මේ වේදිකාව ඉදිරිපත් කළා. කුමක් කළත් කොහේ ගියත් මොනවා වුණත් මග බලන් හිටියම් මම අද පැය දෙකක් වුණා. දිනක් දෙකක් පමා වුණත් නැහැ කවදාවත්. මම පමා වෙලා මේ වගේ එක දවසක්වත්. බඩක් ගිනීනේ උදේ ඉඳන් මට තේ උගුරක්. බොන්නට අහලක පහලක එක ඡන්ද මධ්‍යස්ථානයක් වань. ඒරි ඉවසෙන් හිටියනම් මොකද? බබත් තේවදුරටත් තාමත් හන්දේ මැංගෝ ටිකට මොකද? උඹ එනක. එද මේ මොකද? ආගමික සහජීවනයේ. මගේ නොහැර පම් මගේ මූණට බගියා පම් පැත්තරියක් ඔබ ඇත්තම කියලා මාව රාලා පලයන් මීළඟට මේ තරගකරුවන් 5 දෙනාගේ දක්ෂතාවයට ග්‍රෑන්ඩ් බසර අවස්ථාවක් ඉල්ලමින් වැඩසටහනේ නිවේදකයා මෙලෙසින් වේදිකාවට ඔබේ අධිෂ්ඨානයේ ජයග්‍රහණය නම් හැකියාව
විශ්මිත විය යුතුයි. ඔබතුමා ඔය බස් එක ගහන්නෙම නැද්ද? ඔබතුමා කවදාවත් ඔක ගහන්නේ නැහැ. ඔබතුමා ඔක ගහනවා නම් මෙතන මම ඔළුවෙන් උනත් හිටගන්න ලෑස්ති. මතක තියාගන්න. ඔය බස් එක කැඩිලා නැහැ. විනිශ්චය මණ්ඩලයේ සිටි පාටපුර මහතා මෙලෙසයි අදහස් දැක්වුවේ. දිරිෂාන් මම හැමදාම කියන ඔබට මේ බස් එක මගේ අයිතිය. ඔබතුමා ඔළුවෙන් හිටගත්තත් මට ඕනේ නැත්නම් මම මේ ගහන්නේ. සමනලි අපේ සමනලි කිව්වා වගේ මේ තකංකව දක්ෂයි. නමුත් මේ බස් එකේ දෙක ප්‍රයෝජනවත් නෑ. මේ මගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඔබතුමාට අයිතියකුත් නෑ. එච්චරයි. මීළඟට එතුමන්ගේ අදහස් වලින් අනතුරුව ඉන්ද්‍රිය සිනමාවේ ටීකාවේ සලකුණ මෙලෙසින් අදහස් දැක්වුවා. Wow, fantastic job. நல்ல coordination, நல்ல costumes, but one thing. Next time අනිවාර්යෙන් සපතු දාන්න ඕනේ. බොහොම හොඳයි. බොහොම හොඳයි. මින් අනතුරුව අපි ආරාධනා කරා විනිශ්චය මණ්ඩලයේ සුවිශේෂී ආරාධිතයෙක්. ඒ සුවිශේෂී ආරාධිතයා ටීකාවේ ගරු අග්‍රාමාත්‍යතුමා මෙලෙසින් අදහස් දැක්වුවා. විශේෂයෙන් කියන්න ඕනි අපේ රටේ අමාත්‍යවරුන් ඒ වගේ මන්ත්‍රීවරුන් සුවිශේෂී දක්ෂතා දකින් අපට හැකියාව ලැබුණා. ඉතින් මේ දැවැන්ත කාර්යය සංවිධානය කළ සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතියි මේ අවස්ථාවේ පිරිනමන. ඒ වගේම මේ තරංගේ ජයග්‍රාහකයන්ට වැගන් කාර් එකක් වගේම ටැබ්ලට් පරිගණකයක් සහ ෆ්‍රී වයිෆයි කලාප නිවෙස් වට ඉදි කරන් අපි වතුනා. මෙලෙසින් අදහස් දැක්වීමෙන් අනතුරුව අපි සූදානම් මේ වැඩසටහන මෙලෙසින් නිමා කරන්නට හමු වෙමු ලබන සතියේදී. ඔබේ අධිෂ්ඨානයේ ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත වේ. ඔබේ අධිෂ්ඨානයේ ජයග්‍රහණය නම් මේ හැකියාව විශ්මිත වේ. ඔයා කැඩිලා නැහැ ඉතින් ගෑන් බස්. ආධාර විනිශ්චයක් දෙන්න. මම හිතන්නේ මේ වේදිකාව තව පැය භාගයකට යනකම් hina වේවි. ඒකට බ්‍රේක් එකක් ගන්න පුළුවන් වෙන්නේ. මුල සිටම අග දක්වා සිනා සාගරයේ ගිල්ලපු ඇක්ට් එකක් කියලා මම කියන්න පුළුවන්. බොහොම ස්තුතියි. අපි පූල් එකට යන්න බලන්න නේ. ගිහලා බලමු. කොහොමද? very entertaining වෙන මොනා කියන්නද? ලේසි වැඩක් නෙමෙයි ඔය කරන්නේ. අපි hina වෙවි මෙතන මේ බලන් හිටියට මම දන්නවා ගොඩාක් ප්‍රැක්ටිස් කරලා ගොඩාක් අධ්‍යයනය කරලා කරන වැඩක්. ඉතින් හරිම සතුටුයි ඔයගොල්ලෝ ස්ටේජ් එකේ මේ වගේ perform කරනවා දකිනකොට. අනිවාර්යෙන් පූල් එකට යනවා. බලමු මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා. Good coordination, good sapattu. එකක් මිස්සන බඳලයගේ. යා හැමෝම කතා කරන ටෙන්ෂන් කතා කරන මේම පේපර් එක කතා කරන. ඒක පොඩ්ඩක් මිස්සුනා එතනයි. උනා මගේ දේද බලයිද? ඒ යා ටෙන්ෂන් වෙන්නේ දෙපැත්තේ ගෑල්ලා වදින්න ඉන්නේ. That's I'm ඉස්සරහ පොඩ්ඩක් මට I don't know the people